සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බයෝ පේපර් එකේ රචනා ප්‍රශ්නයක් හරියටම ලියන විදිහ. රචනා ප්‍රශ්නයක් ලියද්දී අපි අවධානය යොමු කරන්න ඕන දේවල් ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. හරි. පළවෙනි එක තමයි ප්‍රශ්නයට අදාළ පිළිතුර පමණක් ලිවීම. ප්‍රශ්නයට අදාළ පිළිතුර පමණක් ලිවීම කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයාලා හැමෝම දන්න කොටසක් කාබෝහයිඩ්‍රේට් කොටස දෙවෙනි පාඩමේ. ඒකෙදි කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ස්වභාවය විස්තර කරන්න කියලා ප්‍රශ්නේ දීලා තිබුණොත් ඒකෙදි ලියන්න ඕන කාබෝහයිඩ්‍රේට් වල රසායනික ස්වභාවය ගැන විතරයි. කාබෝහයිඩ්‍රේට් ගැන තියෙන ඔක්කොම විස්තර ලියන්නේ නැහැ. ඒ කියන්නේ කෘත්‍ය වගේ දේවල් ඒ වගේ ඒවා ලියන්නේ නැහැ. ලිව්වට ඒවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ අනවශ්‍ය දේවල් ප්‍රශ්නෙට අදාළ නැති දේවල් ලිව්වහම වෙන්නේ කාලේ නාස්ති වෙන එක විතරයි. ඊළඟට අපි බලමු පිළිතුර ලියන ආකාරය. මේක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. උදාහරණයක් විදිහට මම ඉහත කිව්ව ප්‍රශ්නේ මාය අරන් තියෙනවා කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ස්වභාවය විස්තර කරන්න කියන ප්‍රශ්නේ. මේකෙදී මම මේකෙන් මේ අදහස් කරලා තියෙන්නේ ළමයි අපි මේ රචනා ප්‍රශ්න ලියන්න ඕනේ විදිහ. පොයින්ට්ස් දාලා ලියනවද? එහෙම නැත්නම් 1 2 දාලා ලියනවද? එහෙම නැත්නම් මේ පහලින් තියෙන විදිහට ඡේදයක් විදිහට ලියනවද කියලා. මෙන්න මේ උඩින් මේ දාගෙන මේ පොයින්ට් ලිව්වොත් ළමයි ඒක වැරදි. එහෙම ලියන්න එපා පේපර් එකේ. මොකද ඔයා දැන් මේක පොයින්ට් එකක් දාලා ලියන්නේ ඒක ඔයාට පොයින්ට් එකක් කියලා ඔයා අරගෙනනේ. හැබැයි සමහර විට ඒක පොයින්ට් එකක් නොවෙන්න පුළුවන්. ඒ වගේදී ලකුණු කපනවා. ඒ නිසා කිසිම දවසක පොයින්ට් දාලවත් අංක 1 2 දාලවත් රචනා ප්‍රශ්න ලියන්න යන්න එපා. ඊට වඩා මෙන්න මේ පහළ තියෙන විදිහට මේ ඡේදයක් විදිහට ලියන එක තමයි හොඳම විදිහ. ඒ විදිහට තමයි ලියන්න ඕනේ. එතකොට මේ ඡේද කියවලා ඒ වගේ තියෙන පොයින්ට්ස් වලට හරි දාලා ඒවට අදාළව ලකුණු දෙනවා. කිසිම වෙලාවක වෙනම රූලක් පොයින්ට් දාලා ලියන ඒ වගේ දේවල් කරන්න එපා. ඒවට ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු තුන්වෙනි එක රූප සටහන් ඇඳීම. මේකත් ළමයි විශේෂම කාරණයක්. දැන් සමහර ප්‍රශ්න තියෙනවනේ මිනිසාගේ හෘදයේ ව්‍යුහය විස්තර කරන්න කියලා තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම හෘදයේ රූපයක් අඳින්න ඕනේ. ඒ වගේම තමයි ශ්වසන පද්ධතියේ ව්‍යුහය විස්තර කරන්න කියලා තිබ්බොත් ශ්වසන පද්ධතියේ රූපයක් අඳින්න ඕනේ. මේ රූප සටහන් ඇඳීමේදී ළමයි එක රූපයකට ලකුණු 10ක් දෙනවා. හැබැයි ඒ ලකුණු 10 එන්නේ ලකුණු 1000න්. ඔයාලා දන්නවා රචනා පේපර් එකේ ව්‍යුහගත ප්‍රශ්නයකට ලකුණු 100 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 400යි. එසේ එක ප්‍රශ්නයකට 150 ගානේ එසේ ප්‍රශ්න 4යි ලකුණු 600යි ඒ 600යි 400යි 1000යි. ඒ 1000න් තමයි රූපයකට ලකුණු 10ක් ලැබෙන්නේ. එතකොට එසේ පේපර් එකේ අන්තිම ලකුණු හදන්නේ ලකුණු 50කටනේ. ඒ 50කට අරන් බලද්දි අර 1000න් 10ක් ලැබෙන රූපෙට 50න් ලැබෙන්නේ ලකුණු 0.5යි. ඒ කියන්නේ එක ලකුණකින් භාගයක් වගේ. ඒ නිසා ඔයාලා රූප සටහන් අඳිද්දී ඒකට ලොකු කාලයක් අරගෙන එහෙම ලොකුවට කාලේ නාස්ති කරන්න එපා. උපරිම විනාඩි 2ක් වගේ කාලයකදී රූපය අඳින්න ඕන. ඔයාලා රූපේ හොඳට ලස්සනට එහෙම ඇඳලා වැඩක් නැහැ. ඒකට විනාඩි 10ක් 15ක් කරන් රූපය ඇඳලා ඉවර වෙද්දී කරුණු ලියන්න වෙලාව මදි. එතකොට මේ රූපය ඇඳත් මේ රූපෙටත් හම්බෙන්නේ ලකුණු සුළු ප්‍රමාණයක්. එතකොට මේ වැය වෙච්ච කාලය අපරාධනේ. ඒ නිසා රූප සටහන අඳිද්දි වෙන්න ඕනේ ඒ රූපේ පැහැදිලි වෙන්න ඕනේ. සහ අනිවාර්යයෙන්ම ඒ අදාළ ව්‍යුහයේ කොටස් නම් කරලා තියෙන්න ඕනේ. ඒවටත් වෙනම ලකුණු අර 10න් ලකුණු කැඩෙනවා. රූපෙට මෙච්චරයි රූපෙ මේ කොටසට මෙච්චරයි එහෙම නම් කරාටත් ලකුණු ලැබෙනවා වෙනම. ඊළඟට වැදගත් එක තමයි කාල කළමනාකරණය. මේ කාල කළමනාකරණය කියලා කියන්නේ ඔයාලා දන්නවා රචනා පේපර් එකේ මුළු කාලය පැය 3යි. පැය 3යි අමතර විනාඩි 10යි පැය 3යි කියමුකෝ අපි. එතකොට මේ පැය 3න් ස්ට්‍රක්චර් පේපර් එක ලියන්නත් ඕනේ, එසේ පේපර් එක ලියන්නත් ඕනේ. එතකොට ළමයි ඔයාලා ස්ට්‍රක්චර් පේපර් එකේ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 එක පැයක් ඇතුළත ලියන්න ඕනේ. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 15 ගන්න. එහෙම ව්‍යුහගත පේපර් එක පැයකින් ඉවර කරා කියන්නේ
රචනා ප්‍රශ්න 4 ලියන්න පැය 2ක් හම්බ වෙනවා. පැය 2ක් හම්බ වෙනවා කියන්නේ එක ප්‍රශ්නයකට පැය භාගි ගානේ හම්බ වෙන්නේ. හැබැයි ඒ එක ප්‍රශ්නයකට පැය භාගි ගානේ කියලා හිතන්නේ නැතුව ඔයාලා මේ දවස්වල පේපර් ලියලා පුරුදු වෙද්දී ආදර්ශ ප්‍රශ්න පත්‍ර වාර විභාගවල ඒවා ලියද්දී ඔයාලා ටයිමින් හදාගන්න එක රචනා ප්‍රශ්නයක් විනාඩි 20ක් ඇතුළත ලියන්න. මොකද සමහර වෙලාවට අපි ව්‍යුහගත පේපර් එක පැයක් ඇතුළත ඉවර කරාට අපිට ලියා ගන්න බැරි කොටස් අපි පස්සේ ලියන්නම් කියලා එතන අතෑරලා දාලා එන කොටස් තියෙනවනේ. එතකොට ඒවා ලියන්න එහෙම වෙලාව අපි අන්තිමට ඉතුරු කරගන්න ඕනේ. ඒ නිසා රචනා ප්‍රශ්නයකට විනාඩි 30 ගානේ තියෙනවා කියලා හිතාගෙන ලියන්න එපා. දැන්ම ඉඳන් ඔයාලා පුරුදු වෙන්න රචනා ප්‍රශ්නයක් විනාඩි 20 ගානේ ලියන්න. එතකොට මෙන්න මේ කරුණු ටික ගැන තමයි ඔයාලා ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. තව කියන්න තියෙන දේ තමයි රචනා ප්‍රශ්නයක් කියන එකක් ඔයාලා එකපාරක් ලියලා ඉවර කරාට මතක හිටින දෙයක් නෙවෙයි. මේ කරුණු එක පිළිවෙලට මතක තියාගන්න ඕනි. සිලබස් එක ගොඩක් ලොකුයි. 2026 සහ 27 ලියන ළමයි තාම ඔයාලා අනිවාර්යයෙන්ම සිලබස් එක සම්පූර්ණ කරගෙන නැහැනේ. එතකොට තාම මුල හරිය මැද හරිය වගේ තමයි ඉන්නේ. එතකොට ඔයාලට දැනටමත් තේරෙනවති කරුණු මතක තියාගන්න එක ලේසි නෑ. මේ රචනා ප්‍රශ්න කියන ඒවා ලියලා තමයි අපි පුරුදු වෙන්න ඕන. ඒ ලියද්දිත් පුරුදු වෙන්න ලියද්දිත් ටයිමින් තියලා ලිව්වහම ලේසි. එතකොට විභාග ළඟදී ආය අලුතින් රචනා ප්‍රශ්න වලට කියලා වෙනම පුහුණු වෙන්න ඕනේ සහ රචනා ප්‍රශ්න වලට ලෑස්ති වෙද්දී නිකම්ම ව්‍යුහගත ප්‍රශ්නයි MCQ කවර් වෙනවා. එහෙම තියෙනවානේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද 2026 සහ 2027 A level ලියන අයට සතියකට එක ගානේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සිලබස් එකේ මුල ඉඳන්ම. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ස්තුතියි.